Hi guys, අපි යනවා මට සාරියක් ගන්න. අපි දැන් ඉන්නවා නිගම්බෝ. Let's go and take මල්ලිලා. මේ ඉන්නේ මගේ සගයෝ දෙන්නත් සාරි තෝරන්න යන. ඒ අම්මේ නියම මායිලා හරියට කැමරාවට මුණ දෙන්නේ අපේ මල්ලි ලොකු වෙලා. මම ගොඩ දවසකට පස්සේ තමයි vlog එකක් අරගෙන එන්නේ guys. ගොඩක් වැඩ තිබ්බා. චුට්ටක් බිසි වුණා. මේ vlog එකේ හෙට තමයි මට වෙඩින් එකක් තියෙන යාළුවෙක්ගේ. so ඒකේ හින්දා මම හිතුවා මම සාරි එකක් අඳිනවා කියලා. මම මින්නාස් එකට තමයි ආවේ නිගම්බු තියෙන. අපි බලමු මම මොකද්ද ගන්න සාරිය කියලා. මේ shop එකේ කට්ටිය බලෙන්ම මට මේ frock එක ඇඳුවා. මම ඒකට නම් චුට්ටක්වත් ආසුන් නෑ guys. ඒක නිකන් too much වගේ. මේක නිකන් පොරොරේ අර මේ අවුරුදු කාලේට මේ පොර ගෝණි පයිරෝ වගේ. ඕකේ. so සාරි සෙක්ෂන් එකට ගිහිල්ලා මම මුලින්ම try කරලා බලපු සාරිය තමයි මේක. ඒක ඇඟට දැම්මට පස්සේ guys වෙන කිසිම සාරි එකක් ඇඟට දැම්මට ආස හිතෙන්නේ නැති තරම් ඒකේ color එකයි work එකයි හරිම ලස්සනයි. හැබැයි ගාන මට චුට්ටක් වැඩි වගේ තිබුණ හින්දා මම try on කරා. අපි බලමු. ඊට පස්සේ කොහොම හරි මම ඒ සාරි එකම ගත්තා guys. අරගෙන මම ඉක්මනට ජුවලරිස් ගන්න ගියා. පළවෙනියට ගියපු තැන තිබ්බේ නෑ. ඊට පස්සේ මම no limit එකට ගියා. එතනින් මම චුටි කරාබු දෙකක් අරගෙන පොඩි දඩේකුත් දාගත්තා. ඊට පස්සේ මම ගියා මගේ nails දාගන්න. ඊට පස්සේ මම හිතුවේ මම nails දානවා කියලා. හැබැයි මම අදහස වෙනස් කරලා මගේ natural nails වලටම gel color එකක් ගෑවා guys. ගාගෙන දැන් මේ ගෙදර යන ගමන් තමයි මම ඉන්නේ. මම nails හදලා ආවහම අපේ නංගිගේ හැමදාම මේ වගේ reaction එකක් තියෙනවා guys. එයා හරි ආසයි. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා මගේ මූණේ black heads තියෙනවා කියලා අපේ අම්මා මට මාස්ක් එකක් දැම්මා. ලබන මාස දාගත්තොත් දැන් කොහොමත් බෑනේ. ගැලවෙන්නේ බය වෙන්න එපා මම මේ වත තියලා ගන්න. පේනවනේ. ගේ ඇතුලේ හිංසනය තියෙන්නේ වයිෆ්ලා හස්බන්ඩ්ලාට විතරක් නෙමෙයි. අපි වගේ අහිංසක ළමයින්ටත් ළමයිනුත් මේකට මූණ දෙනවා guys. ඔයාලත් මේ වගේ ඒවාට මූණ දීලා තියෙනවද? මාව හැම ගහනවා. good morning guys. ඊළඟ දවසේ උදේම මම සැලොන් එකට ගියා. මට ඇත්තටම ගොඩක් ක්ලිප්ස් ගන්න හම්බුනේ නැහැ. අම්මේ තියෙන්නේ මගේ full look එක. makeup, dressing, hair ඔක්කොම කරලා ඉන්නේ. ඔක්කොම මට ඕන වෙච්ච විදිහටම ලස්සනටම ඒ අයියා කරලා දුන්නා. ඉතින් එයා ළඟට තමයි මම බය නැතුව යන්නේ. මොකද මම දන්නවා මං කියන එක ඒ විදිහටම එයා කරලා දෙනවා කියලා. මට වෙඩින් එකට ගියාට පස්සේ ගන්න මතක් වුණේ මෙන්න මේ වීඩියෝ එක විතරයි guys. ඊළඟට බලන්නකො මම ගෙදර ගියාට පස්සේ මට හම්බුනේ රියැක්ෂන් එක කොහොමද කියලා. අම්මෝ බැලිල්ල. හොඳයි. මේ දිලාව් මේ අක්කට මේ අක්කට වෙන්න. ආව්